Hi guys, welcome to Korea. ඔන්න අපි අද ආවේ කොරියාවේ තියෙන වැදගත්ම තැනක් බලන්න මේක සේජන් රජුගේ මාලිගාව. ගෙම්බොකුන්ටයි මාලිගාවේ නම. ඉතින් මාලිගාවට උඩ ගිහිල්ලා මම වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා වීඩියෝ එක දිගටම බලාගෙන අද ලස්සන වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වීඩියෝත් එක්ක දිගටම රැඳී ඉන්න. ඕන්න ගායිස් අපි ආවා මාලිගාව ළඟට. එතනට ආවම ඉතින් ලංකාවේ චංගුමී වගේ කතා මතක් වෙනවා. ඉතින් මේ වාට් කොරියාවේ අනිවාර්යෙන් මේ මෙතන ගොඩක් අය ඇවිල්ලා ඉතින් සෝල් මේ ගන්නවා මුන් යෝකේ බහලා තමයි එන්න තියෙන්නේ. දන්න තේර දැනගන්න කිව්වේ. කොරියාවේ ඉන්නගෙන ඇවිල්ලා නැති කෙනා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මෙතනට. මේ රාට එද්දි මේකේ ෂෝස් එහෙම තියෙනවා. ඔය ගාඩ්ස් පහෙම පේනවනේ ඇවිදන් එනවා. ෂෝස් තියෙනවා. ෂෝස් කරන වෙලාවල් තියෙනවා. ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් දැනගන්න පුළුවන්. මේ මම ඕනනම් පළයා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක්ස් ටිකක්. ඒවට ගිහින් බලා ගන්න. ලින්ක් වලින් ගිහලා බලා ගන්න පුළුවන් මේ ෂෝස් එකෙන් තියෙන වෙලාවල්. මේක අඟහරුවාද වහලා තියෙන මාලිගාව. කියන්නේ දවස්වල වලට බලන්න පුළුවන්. මම ඔක්කොම විස්තර පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ නොවා මේ කට්ටිය හන්බොක් එකේ නැතන් ඉන්න වලට පේන ඇති. ඒ වගේ රෙන්ට් කරන තැන් තියෙනවා මෙතන. අපි අදම රෙන්ට් කරගන්න තමයි හිතාගෙන ආවේ. අපි ගිහලා බලමු කොහොමද ගණන් එහෙම කියලා. ඔක්කොම විස්තර වීඩියෝ එකේ දාන්න. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. හම්බුක් ගන්න තියෙන්නේ මාලිගාව ඇතුළට මේ විදිහින් අපි දැන් උඩට ගියා. ඒක වා පිස්සකට හම්බුක් ටවුන් කියලා ගහලා දෙන ඉස්සරහ බීසින් තියෙනවා. මේ කොරියන් දන්න දෙයක් නම් මාලිගාවේ ප්‍රධාන දුරගාරින් වම් පැත්තේ තමයි මේ කඩේ තියෙන්නේ. පාර පැනගෙන ආනවා. අපි ඇතුළට ගිහලා බලමු කොහොමද මේ ප්‍රයිසස් ටික. ඕන්න ගායිස් මම රටයල් මැද්දා ඉතින් දවසකට කුඩියට දුණා. ඉන්නවනේ කොරියන් පදෙක් වගේ ඉන්නවා. මේ අමාරයි බයික් අමාරුයි. දවසකට කරනවා මම හතක් කරනවා. ඒකට මේ කඩුව 35යි, කුට්ටිය 35යි වගේ තමයි ගණන් වෙන්නේ. මම ප්‍රයිස් ලිස්ට් එකේ එකක් දාන්න. දෙයක් දැනගන්න කියන්නේ මේ මෙතනට එන්ට්‍රන්ස් එකේට තුරන් 3යි. හන්බුක් එක ළඟ යනවා නම් මේ එන්ට්‍රන්ස් ෆ්‍රී. අපි ඒක දන්නේ නැහැ ඉතින් මේ අය මල්ලිකල්ක අපි දෙන්නටම ටිකට් ගත්තා මම දන්නේ නැතුව. හන්බුක් එක යනවා නම් ඔයාලට ෆ්‍රී එන්න පුළුවන් ඇතුළට. ඉතින් ඒක දැන් ඔයාලා දැනගත්තා. එහෙනම් ඉස්සරහට හන්බුක් එක ළඟ යනවා නම් ඔයාලා මේ ෆ්‍රී එන්න පුළුවන්. ගිහලා මාලිගාව ඇතුළට ගිහලා බලමු. ලංකාවේ මේ කතා මතක් කරලා මේක මේ වීඩියෝ වලින් බලලා වැඩක් නැහැ. ඔයාලා කොරියාවේ ඉන්න කෙනෙක් අනිවාර්යයෙන් මෙතන ඩයල් බලන්න. ඒකට තමයි ඒ එක්ස්පීරියන්ස් එක හරියට ගන්න පුළුවන් වෙන්නේ. රජුගේ කතාවක දැකලා ඇති මේ මීටින් එකේ තියෙන මේ වගේ තැන් වල තමයි තියෙන්නේ. මේක තුනක් දින්න පූටි කරනවා. ඕන ගායිස් මේ අපි මාලිගාව තුරට ඇවිල්ලා තවත් ඇතුළට යනවා. ඉතින් මේ එනම් පට්ට ලස්සනයි පාර්ක් එකක්.
මාලිගාව මේ ගොඩක් ලොකුයි ඉතින් මේ ඒ වුණාට ඔයාලා ඉල්ලම් බලන්න. ගොඩක් කට්ටිය ඉතින් හම්බුක් එක අදිනවා මේ වගේ තැනකට ඇවිල්ලා හම්බුක් එක අදින්න නැත්නම් වැඩකුත් නැහැ ඉතින්. එක්ස්පීරියන්ස් එක ජීවිතේට එකපාරක් වෙන උඩින්ද ආර මෙතන ඔයාලා හම්බුක් එක අදින්න. ඉතිමයි දීන්නේ මාලිගාවේ. මේකනම් පටු ලස්සන ෆොටෝ තුනක් පය කරන්න පුළුවන් අය. මේක ඉතින් අර මාලිගා ඓතිහාසික කමක් තියෙනවා ඒ වුණාට මේ බලන්න දේවල් නම් ගොඩක් නැහැ. ඉතින් බිල්ඩින් ටික තමයි බලන්න දෙන්නේ. ඔයාලට අර කොරියන් කල්ට් එකට විශ්වයෙන් ඉන්නවනම් ඉතින් මේ මෙතෙන්ට ඇවිල්ලා බලන්න ඉතින් ගොඩක් වටින දැනක් ඉතින්. සේජුන් රජුගේ මාලිගාව. සේජුන් රජුර තමයි කොරියාවේ මේ හෝඩිය හඳුන්වලා දුන්නේ ඉතින් මොන. ඔයාලා කොරියාව නැග නැති අනිවාර්යයෙන් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. අපේ ඇවිදින්න තමයි තියෙන්නේ. මේ හරිනම් ගොඩක් අවුවේ අර මම කලින් පෙන්නේ මේ ගස් තියෙනද ඒ හරිනම් ගස් තියෙන නිසා පොඩ්ඩක් හේවන තියෙනවා. සමාජය ඇවිදලා යන්න දිනන අරගෙන මඩ දෝසේ ඇවිල්ලා බලන්න ඉතින් මේ වගේ තැන්. මෙතනට ඇවිල්ලා මේ මාලිගාව හරියටම මාලිගාව විස්තර දැනගන්න ඕන නම් මෙතන ඉන්නවා මේ ගයිඩ් කරන කට්ටිය. ඉතින් භාෂා 3-4කින් ඔයාලට යාළගේ සේවය ගන්න පුළුවන්. මම ඒකේ විස්තර පාල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා බලාගෙන ඒ ටයිම් එකට ඇවිල්ලා මේ සේවය ගන්න ඉතින් අපි යන්න තමයි හදන්නේ. මාලිගාව පුරාම ඇවිදලා වැඩි යමු. දැන් තමයි කට්ටිය එන්නේ. දැන් මේ පොඩ්ඩ අවු බහගෙන ටයිම් එකනේ. දැන් කට්ටිය ගොඩක් එනවා. එක එක රටවල කට්ටිය එනවා මෙතනට ආවම. එක එක භාෂාවල් ඇහෙනවා. ඔයාලා පොඩ්ඩක් එනවනම් මේ ගොඩක් හවස් වෙන්නේ නැතුව පොඩක් දවල්ක් නැතුව ටිකක් මැද වෙලාවක වගේ එන්න බලන්න. මොන චුවර හතරට වගේ. ඒකට ඉතින් මේ හොඳයි. ෆොටෝස් ගන්න පුළුවන්. පොඩ්ඩක් ඇවිදින්න කිලෝමීටර් වඩා. ඔතන මේ ඒ ටයිම් එක හොඳයි. මම ලයිව් එක කරන්න. එහෙනම් ආයි වීඩියෝ එකෙන් හම්බෙමු වෙනක් කප්පිය තමයි. 안녕.